හබරන පුවක් පෙටියේ අජිත් අයියාගේ පැලේ ඉඳන් සංජය අයියයි මායි අද පොල් රොටි වැව් මාළුයි පරිප්පුයි කන්න යන්නේ. look at this guys. එන්න ළඟට. අජිත් අයියේ ඔයා ආසම කෑම වැව් මාළු කියලා කිව්වා. සතියට කී පාරක් වැව් මාළු කනවා? සතියට දවස් 3-4ක් වැව් මාළු කනවා. සතියට දවස් 3-4ක් වැව් මාළු කනවා. සතියට දවස් 3-4ක් වැව් මාළු කියලා කියන්නේ මේ ඇඟ හොඳ ශක්තිවන්තයිනේ. වැව් මාළු කාලා. ඔව්. මේ පැත්තේ කොහෙද මොකද්ද වැව? අපේ පුවක් පිටියේ වැව තියෙනවා. උඩහෙන් හබරන වැව තියෙනවා. අපි අල්ලන්නේ නැහැ උනට අල්ලන කට්ටියකින් ගන්නවා. අද අපිට හදලා දෙන්නේ රොටි ඒ වගේම මේ මොකද්ද? තෙප්පිලිය. තෙප්පිලි රහයිනේ. තෙප්පිලි කියන්නේ ඉතින් ගමේ ප්‍රසිද්ධ ලොකු හොඳ කෑමක් නේ. හැබැයි පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒ අඩුපාඩුව තමයි මට හිතට හරි නෑ. හරි සැරයි කෑම. මේක පොඩ්ඩක් ඊයේ ටිකක් සැරයි කෑම. අද හැබැයි සැරයි බාලා කරනවා. මෙයා ගොඩක් රසට මස් ಜಾති හදනවා, චිකන් හදනවා, විවිධ කෑම හදනවා. ඒ කෑම මට කන්න හරි අපහසුයි. සැර කන්න නැති හින්දා. අයියලා කනවා. අයියලා කන්නේ කොහොමද කියලා මන්නම් දන්නේ නෑ. අපිට නිකන් අර පත්තු වෙන්න තියෙනවා. පත්තු වෙනවා කියන්නේ මම වතුරත් බිව්වා සීනිත් කෑවා අයියා කෑවා මම කටවල් දෙකයි කෑවේ. ඉතින් සමහර කෑම සැරට කද්දී අගේ වැඩි නෑ අයියලට. අයියලාගේ ප්‍රධාන මිතුර තමයි දවස පුරා හොඳට මහන්සිලා වැඩ කරනවානේ. ඉතින් හොඳට සැර කන්න පුළුවන්. දැන් අලිය ආවොත් මොකද කරන්නේ? අලියවොත් ටෝච් එක අරගෙන බහැලා ගිහලා කතා කරනවා. යන්නේ නැත්නම් ඉතින් අහලපාල කට්ටියට කතා කරනවා. ඒතකොට ඒ කට්ටියකින් සපෝට් එකක් හම්බ වෙනවා. අලින්ට වෙඩි තියලා තියෙනවද? නෑ මේ පැලේ ඕනේ තැනක ඇවිදලා බලන්න රතින්න කරලක්වත් නෑ. අලි මරලා තියෙනවද? නෑ රතින්න කරලක්වත් නෑ. තුවක්කු අරෙමි මුකුත් නෑ. ටෝච් එක ගහලා කටින් තමයි ඉතින් අලි මරලා තියෙනවද කියලා ඇහුවේ. ඒ කියන්නේ මේ කායිකව නෙමෙයි. අපි සමහරක් විට අලි මරන්න එකතු වෙනවනේ. අලි වෙඩි වෙහෙත් අරගෙන යාළුවෝ අතර බෙදාගෙන තව මොනවාද වෙපන් එහෙම තියෙනවනේ නේ. එක ඒවා තියෙනවනේ. ඒවා අපි බෙදාගෙන කට්ටිය වෙඩි තියනවා. ඒ දේවල් කරන යාළුවෝ ඉන්නවනේ මේ ගොඩක් ඉන්නවනේ අලි විනාශ කරන. සමහර ඒ ප්‍රශ්න ඇති වෙන්න ගන්නේ අලි මිනිස් ගැටුම වැඩි වෙනවත් එක්කනේ. අලින්ට හිංසාවක් කරන්නේ නැතුව නේද අපි මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. අලි මැරෙන එක වැඩි නේද? අලි මරණ එක වැඩි. අලින්ට ප්‍රශ්නයක් කරන්නේ නැතුව අපි මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. විසඳ ගන්නවා. ජීවිතය කියන්නේ හරියට මේ පැලේ ගත කරන ජීවිතය වගේනේ. අපි ඇත්තටම මේ පැලේ ජීවත් වෙන්නේ හරියට ජීවිතේත් මරණයත් අතර සටනක්. උදේ ඉඳන් රැය වෙනකන් ඉන්නේ අනේක විද අභියෝග ප්‍රශ්නත් එක්ක. ඔව් දැන් අපි හවසෙද්දී අපි දන්නේ සමහරට හෙට උදේ ගෙදර යන්න පුළුවන් වේද? වගාව රැක් ගන්න පුළුවන් වේද? ජීවිතය කියන්නේ ඒකනේ. ඒක ලොකු තනුතුරු තානාන්තර ඇඳුම් කෝට් ওই දේවල් තියාගෙන එන ලොකු සීන් එකේ ඉන්නවා. අපි දන්නේ අපි කොයි වෙලේ මැරෙයිද කියලා මෙතෙන් යද්දී. හැබැයි ඇත්තටම අපි දන්නේ අපිට හෙට heart attack එකක් එයිද හෙට අපිට accident එකක් වෙයිද කියලා අපි දන්නේ අපිට තේරෙන්නේ නැහැ. අපි පාටි කරනවා. හැබැයි දවස ගානේ ජීවත් වෙනවා කියන්නේ මොකද්ද කියලා විඳින්නේ අජිත් අයියලා. නැද්ද? සබදාමත් එක්ක ජීවත් වෙන මිනිස්සු. අපි යමු පය ගන්න මිනිස්සු. හරියට හරි. අපි යමු කන්න. රොටි පරිප්පු කියන්නේ මේ හරි ෆේමස් පාරනේ. ෆේමස් කියන්නේ ඉතින් හේන් වල හදාගන්න ලේසිම කෑම. පාරයන් රොටි කියලා තියෙනවද ගහලා? රොටි, බිම්මල්, පරිප්පු. හේනේ හොඳම කෑම එක රොටියනේ. හරි ලේසි හදන්න. මහන්සි වෙන්න ඕන. මේ පොල් රොටි ඇවිල්ලා අඩුම බජට් එකෙන් හදාගන්නේ කොහොමද? ඩුවම බජට් එකෙන් හදන්න කියන්නේ හේන් වල ඉතින් කුඹුරු වල පැලරගෙන මිනිස්සුන්ට පාන් පිටියක් ගෙනත් තියාගත්තා. පාන් පිටි කිලෝයක් රුපියල් 160ක් 170ක් වගේ පොඩි මිලක් එනවා. පොල් ටික වතු වල තියෙනවා. පොල් ගෙඩිය කඩා ගන්න පුළුවන්. මිරිස් ටික අඹරගත්තා හදාගත්තා. ගමේ ඉන්න මිනිස්සයාට දවසේ කෑමක බජට් එක මේ පැලක අජිත් අයියලාට ඒ වගේම මේ පැල රකින්න අපේ අයියලාට දවසක බජට් එක කවදාකවත් 15000ක් 20000ක් නම් වෙන්නේ නැහැ. දැන් ඔයා හිතන්නකෝ රුපියල් ලක්ෂයක් පඩි ගන්නවා කියලා කවුරු හරි හේනෙක් කෙනෙක් පඩි කීයක් ගන්නවා? කීයක් හොයනවද? හේනේ මිනිස්සු සල්ලි හොයන්නේ මාසේ පඩිය නෙමෙයි සීසන් එක. සමහර අපි කියමු කුඹුඩු හැදුවා කියලා මාසෙකමාර වෙන්න පුළුවන් දෙක වෙන්න පුළුවන්. ඒතර මාසෙකට පඩියක් හම්බෙන්නේ නැහැ. හොඳ කාලෙට සීසන් එකට වගා කරනවා. ඒ වගා කරන එකේ සල්ලි ටික ඉතුරු කරගෙන මැනේජ් කරගෙන ඉතුරු කාලේ ඉන්නවා. අපිට කරන්න අමාරු දෙයක්. ඔව්. ඒක අපිට බෑනේ. මාස දෙකක් ආදායමක් නැතුව ඉන්නවා කියන්නේ වියදම විතරයි. අපිට බෑ. එතකොට ඒ ජීවිත හරි වෙනස් ජීවිතනේ. අනිවාර්යයෙන්. එතකොට නිකම්ම එයාලා සෞඛ්‍ය ආරක්ෂිතව සෞඛ්‍ය සම්පන්නව දවසේ වැඩ ටිකක් කරගෙන කාලා බීලත් ඉඳගෙන ලෙඩ දුකකුත් නැහැ. හේනේ පැල රකින්න අජිත් අයියලා පොල් රොටියක් කාලා වැව් මාළු කාලා රෑට නිදාගන්නේ අලියෙක් කේවි කියලා ගෙහෙ. අපි කොළඹ හොඳට හම්බ කරනවා. රෑට නිදාගන්නේ කිසිම බයක් සැකක් නැහැ. හැබැයි හෙට අපිට කීයක් හම්බ කරන්න පුළුවන් වේද කියලා බයේ ගෙහෙ. ඔය දෙකම ජීවිතේ ගේමක්. ජීවිතේ ගෙට ගහ ගන්න දරන වෑයමක්. හැබැයි අපිට වඩා ගොඩක් ප්‍රශ්න අභියෝග විමටයි. අනිවාර්යයෙන්. අපිට සැප වැඩි. අපිට ජීවිතය ගැන අගයක් නැහැ. වැඩිපුරම අගයක් තියෙන කාටද? ගමේ මිනිස්සුන්. ගමේ මිනිස්සුන්. එතකොට මේ තැන් වලට ආවට පස්සේ තමයි ඒ අගය කියන එක හරියටම දැනෙන්නේ. අපි අගය කියලා වටිනාකම් කියලා ලොකු කරන් තියාගෙන ඉන්නේ මොනවාදනේ? ඉලෙක්ට්‍රික් වාහන, පෙට්‍රල් වාහන, ප්‍රාඩෝ, ලෑන්ඩ් ක්‍රූසර්. මේ මිනිස්සුන්ගේ ඇලීම අඩුයි. අපි වගේ. හරිම අඩුයි. ඒ වගේම තමයි හැම දෙයක්ම ගමෙන් වත්තෙන් හොයාගන්න පුළුවන්. කන බොන දේ වුණා. වසවිස අඩුයි. මහසෙන්ට මොකද? මේ දවස්වල කතා කරන්න ඕනම මාතෘකාවක්.
මහසෙන්ගේ මුලට ගියොත් අපි දෙන්න හම්බෙච්ච පළවෙනි දවසෙත් හම්බෙච්ච ඇතා ඇතා තමයි මහසෙන් කියන්නේ. අපි දෙන්න මුලින්ම හම්බෙනවා එදා අපිට මහසෙනුත් මහසෙනුත් හම්බෙනවා. මම අවුරුදු 2කමාරක් try කරලා ගහපු හොඳම ඡායාරූපේ ෆොටෝ එක ගන්න. ඒක මට වෙඩින් එකට තෑගි දෙනවා එදා. එදා තමයි හොඳම ෆොටෝ එක ගන්න. ඉතින් ඊට පස්සෙත් අපි මහසෙන් බලන්න මහසෙන්ගේ ප්‍රොජෙක්ට් වගේකුත් කරා. මහසෙන් රැක ගන්න. ඒවා සාර්ථකත් වුණා. හැබැයි දැන් මහසෙන් කෝ? අන්න ඒක තමයි තියෙන ගැටලුව. මං අනුමාන කරනවා මහසෙන් ජීවිතුන් අතර නැතුව ඇති කියලා. එහෙම වෙන්නත් පුළුවන්. කෝ පේන් දෙනවනේ. කොහෙන් හරි ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි මොකක් හරි කතාවක් හරි යනවනේ. මහසෙන් ගැන දැන් නෑනේ. කවුරුත් කතා කරන්නේ නෑනේ මහසෙන් ගැන. සෝෂල් මීඩියා හොඳටම දුවනවනේ. ගමේ මිනිස්සු වුණත් දැක්ක ගම වීඩියෝ එකක් දානවනේ Facebook එකට හරි YouTube එකට TikTok එකට. මහසෙන් එලි බහිනවනේ. මහසෙන් නිතරම එලි බහිනවා. මහසෙන් මොන හරි වුණා නම් කවුද වක් කියන්න ඕනේ. ඇත්තටම අපි ඒ දවස්වලත් පෙන්වුවා මේ මහසෙන්ගේ වැදගත්කම ඉස්සෙල්ලාම. මහසෙන් කියන්නේ ලංකාවට දැනට ඉන්න විශාලතම ඇතා. එතකොට ඒ වගේ විශාලතම ඇතෙක් රැකගන්න අපි මොනවද කරන්න ඕනේ? බාරමාරුවේ නැතාව හප්පා යනවනේ. ඔව් ඒක ඇත්ත. නමුත් මහසෙන් අපිට විශේෂයි. කවුරු හරි කියන්න පුළුවන් මේ ඇතත් තව ඇතෙක් විතරයි කියලා. නමුත් ඒ වගේ ඇතෙක් ආයේ කොහෙද අපේ අනාගතේ පරපුරට දකින්න ඉන්නේ? මහ පොළවට විශාලතම දල තියෙන ඇතානේ. මහ පොළවට යාවේ. ලංකාවේ ඔයා දැක්කා. ඔයාගේ පොඩි කෙනා බලන්න පුළුවන් වුණාද? බැරි වුණා. අපි දන්නේ ඉන්නවද නැද්ද කියලා. නමුත් දැන් මේ තියෙන වාතාවරණයත් එක්ක දුකයිනේ. අපිට පොඩි සැකයක් තියෙනවා. මහසෙන්ට මොන හරි වෙලාද ඒ තේජස මම ඇස් දෙකෙන් දැක්කා. හරි පුදුමාකාර තේජසක්. හරිම ආදරණීය තේජසක්. ඒකට බය හිතෙන්නේ නැහැ. කවදාවත් සද්දන්තයට බය හිතෙන්නේ නැහැ කිව්වම ඔයා යනවා කැමරා උස්සන් ළඟට. ඔයා මහසෙන් ළඟට යනවා කැමරා උස්සන් ඊට පස්සේ මහසෙන් එනවා ඔයාගේ පස්සෙන්. ඔයා දුවනවා. හැබැයි ගහන්නේ නැහැ. ගහන්නේ නැහැ. කවදාවත් මිනිස්සෙට හිරියාරයක් කරලා නැහැ. මතකනේ මාම කෙනෙක්ව දලේ තියාගෙන ගිහිල්ලා තිබ්බා. ඒ මාමවට කිසි උඩ දාලා පොලේ ගැහුවා වුණාට කියන්නේ මම උඩ දාලා පොලේ ගැහුවා කියලා. හැබැයි ජීවිතේට මුකුත් වෙලා තිබ්බේ නැහැ. කරනවා නම් කරන්න පුළුවන්. මේ පහුගිය දවස්වල මාස 3කට කලින් මේ මහසෙන් හිටියේම ගමේනේ. කෑවේ ගමේ. මොකද එයාගේ වයසත් එක්ක සමහර තැන්වලදී ගිහිල්ලා මේ මහසෙන්ව මොනිටර් කරා කට්ටිය. බැලුවා. චාරපු ශිල්පිය ගොඩක් ආවා. ගොඩක් ආවේ හැබැයි ෆොටෝ ගහන්න. කොයිලේවත් මේ සතාව රකින්න ආපු කට්ටිය බොහොම අඩුයි. අපි කරපු ව්‍යාපෘති වල සමහර මිනිස්සු ආවා මහසෙන්ව දැකලවත් නැහැ. හැබැයි මහසෙන්ව රකින්න ඕනේ කියන පරමාර්ථයෙන් ඉඳගෙන උදව්වට ආවා. Tamanට පුළුවන් විදිහට රුපියල් 500,000 කැම්පස් වල කොල්ලෝ ආවා. හැබැයි සමහර ඡායාරූප ගන්න කට්ටිය ෆොටෝ ගහගත්ත ගියා. මේ වගේ සත්තු අපට රැකගන්න තාක් මේ රටට විදේශ විනිමයත් හම්බෙනවා. අපේ රටේ තියෙන වටිනාකම මේ වගේ ඇතෙක් ඉන්නවා කියලා. අපි අගය කරන්න ඕන දේවල් අගය කරා නම් මම මේ පොළොවේ ඉඳගෙන කියන්නේ. අපි අගය කරන්න ඕන දේවල් අගය කරන જાතියක් නෙමෙයි. අපි එහෙම අගය කරා නම් මේ රට මීට වඩා ඉහළ තැනක සල්ලිකාර රටක් වෙනවා. පොහොසත් රටක් වෙලා. හැම පැත්තකින්. මහසෙන්ට මොනවද වෙලා තියෙන්නේ කියලා විමසිල්ලෙන් ඉන්නේ අපි. ඇත්තටම මේ සතා රැකගන්න ඕන හැම ආණ්ඩුවක්. අනිවාර්යයෙන්. මොකද හැම ආණ්ඩුවකම පොරොන්දුවක් තමයි ඡන්දෙට කලින් මේ අලි සම්පත සුරකිමු කියලා. අලි සම්පත සුරකිමු කියලා දුන්නේ. හැබැයි කොයි ආණ්ඩුව ආවත් අවසානට අලියටයි ගොයියටයි හේනේ තමයි. දෙගොල්ලන්ටම පොරොන්දු දීලා ඡන්දෙ ටික ගන්නවා. හැබැයි ශ්‍රී ලාංකිකයෙක් නම් මහසෙන් කවුද කියලා හොයන්න. මහසෙන් ගැන සර්ච් කරන්න. TikTok Facebook බලන්න කවුද මහසෙන් කියලා. ඇති වෙනකන් වීඩියෝස් ෆොටෝස් තියෙනවා. ඊට පස්සේ ආයෙත් ඇවිල්ලා මේ වීඩියෝ එකේ මහසෙන් ගැන අපි මොනවද මේ ටික වෙලාවේ කතා කරේ කියලා බලන්න. දැන් මහසෙන් මොකද වෙලා තින්නේ කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. එච්චරයි. කොහේ ඉන්නවනම් අපිට කියන්න අපි එන්න. අනිවාර්යෙන් ඉන්න ඕනේ අපිට බලන්න ඕනේ නැහැ. ඉන්න ඕනේ කියලා කියන්නේ. කොහේ හරි රැකලා ඉන්නවනම් ගොඩක් වයසයි. එයාගේ ජීවිතේ අමාරුම කාලේ අන්තිම කාලේ යන්නේ. එයා පරිස්සමට ඉන්න ඕනේ. අතුරුදහන් එක ගැන හරි නිරීක්ෂණයක්වත් නැහැ නේ. ඔව් වෙන රටවල් වල ඒ වගේ විශේෂ සතෙක් ඉන්නවනම් කොහොමද මොන්ට කරන්නේ? අම්මා. තාක්ෂණයේ දියුණුද පස්සෙන් යන්න එයාට ඕනේ. අනුතරක් වෙන එක වළක්වනවා. අනුතරක් වෙන සීමා වලින් එයා ඉවත් කරනවා. නැචරලි. මේ වෙලේ මොකද වෙන්නේ? මුකුත් නැහැනේ. තත්තු අපේ මැරලා යනවා. තල දෙක නැතුව හම්බේ මලකුණ විතරක්. එහෙම වුණොත් ඒක හරි අපරාධයක්. එහෙම වෙන්න එපා. එහෙම වෙන්න එපා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඉවර කරනවා අද. සම්පතක්. රකින්න ඕනේ සම්පත. අනිවාර්යයෙන්. තව සම්පත් ගොඩක් ඉන්නවා අපි ඉස්සරහට කතා කරමු. කවුරු හරි දන්නේ නැතුව ඉන්නවා නම් ඇයි මම මේ මෙහෙම අලි ගැන වීඩියෝ කරන්න කියලා අපි සංජයලත් එක්ක ආශ්‍රය කරන ලොකු කාලයක් ඉඳන් අපි දඹුල්ලෙන් එන කාලයක් ඉඳන් අපි අලි බලන්න එන කාලයක් ඉඳන් අලි ගැන කතා කරන්න එන කාලයක් ඉඳන් ප්‍රොජෙක්ට් ඉන් ටිකලා මගේ ලස්සන ප්‍රොජෙක්ට් එකක් කරනවා TikTok එකේ වීඩියෝස් තියෙනවා සංජයගේ පේජ් එකේ අපි ගොඩක් අලි ගැන කතා කරනවා මිනිස්සු ගැනත් අපි කතා කරනවා අද අජිත් අය පැලේ ඉඳන් අපි වීඩියෝ එක කරන්නේ මේ වීඩියෝ එක ඕගොල්ලන්ට අලි ගැන මතක් කරපු මිනිස්සු ගැන මතක් කරපු වීඩියෝ එකක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සංජයව ෆලෝ කරන්න Wild Trials Ceylon Wild Trials by සංජය ජය වේවා ශ්‍රී ලංකා සුබ රාත්‍රියක් වේවා ශ්‍රී ලංකා අයිබෝවන් අයිබෝවන්